හැන්දෑවක්. ලෝක සිතියම අරගෙන බැලුවම ශ්‍රී ලංකාව කියලා කියන්නේ කුඩා තිතක් බඳු රාජ්‍යයක්. නමුත් ලෝකයේ ක්‍රිකට් සිතියම ඇතුලේ ශ්‍රී ලංකාව වනාහි අධිරාජ්‍යයක් බඳු රාජ්‍යයක්. මේ රාජධානිය ඇතුලේ ජීවත් වෙන අපි හැමදෙනාගේම හදවතේ රිද්මේ තියෙන්නේ ක්‍රිකට් එක. ඒක සත්‍යයක්. ජීවන දහමක් තරමටම ක්‍රිකට් තමන්ගේ ජීවිතයත් එක්ක බද්ධ කරගත්තු පුරවැසියන් ජීවත් වන ක්‍රිකට් රාජ්‍යයක් ඇතුලේ ක්‍රිකට් අධිරාජ්‍යයක් ඇතුලේ අර්ධ රාජ්‍ය වෘත්ති කියන්නේ තමන්ගේ ක්‍රිකට් නිපුණතාවය හැකියාව උරගලකා විමසා බලන ජනසතු සේවා ක්‍රිකට් සංගමේ අවිමානනීය සම්මාන රාත්‍රිය 2024 වෙනුවෙන් මේ පැමිණි ඔබ හැමදෙනාම අපි නැවත වතාවක් ගෞරවයෙන් පිළිගන්නට කැමැතියි. වර්ෂ 1967 දී එවකට පළමු සභාපතිවරයා වූ ඉවනිසේකර මහතාගෙන් පටන්ගත් ඒ අභිමානනීය නාමාවලිය මේ වන විට ලංකාවේ ශාස්ත්‍රීය සංසාර ක්‍රිකට් නාමාවලියක් බවට පරිවර්තනය කරන්නේ. රාජකාරී ජීවිතයේ රටේ සංවර්ධනයේ රටේ ප්‍රගමනයේ අතිවිශාල සංගමයේ සතුව ක්‍රීඩා පිටියක් නොතිබීමේ විසල් අඩුපාඩුව සපුරාලමින් එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිව සිටි දිවංගත ගාමිණී දිසානායක මැතිතුන් විසින් රත්මලාන ක්‍රීඩාංගණය ජනසතු සේවා ක්‍රිකට් සංගමය වෙත මම සඳහන් කරන්නේ අතීතයේ අමතක නොකළ යුතු නිසා කණ්ඩායමක් හැටියට අපි එකතු වෙලා ජනසතු සේවා ක්‍රිකට් සංගමයට විවිධ අවස්ථාවල විවිධ බලපෑම් කරලා අපිව කඩන්න බෙදින්න හදුවත් වර්තමාන විධායක සභාව කවදාවත් ඒකට යට වුණේ නැහැ. දේශපාලන ඉදිරියේ නොනැමී ඉන්න කොන්දක් අපිට. Mr. Rohana Disanayaka. May I request Honorable Minister Rohana Disanayaka to address the gathering. සුබ සංධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. මේ දිසානායක මැතිතුමාගේ යුගය වගේම මහානා පින්චිල මැතිතුමාගේ යුගය වර්තමානයේ අපි ඉන්න
මේ සමාජිකයන් මේ නිසා විගායකම් පිළිමින් මේ අවස්ථාවට ආවාද වෙලා අපිව දිරිමත් කරලා මේ අලංකාර රාත්‍රිය වර්ණවත් කිරීම පිළිබඳ මගේ ස්තුතිය සහ ගෞරවය මම පිළිගන්නවා. Division 2, Ranasa, Urban Development Authority. මහජන බැංකුව Veterans Champion. සෝලස්නාප්ත සම්මානයක් දුන්නොත් ඔවුන්ගේ මූණේ ඇති හිනාව තව සුදුසුකම් වඩපත්. Vice President Sri Lanka Cricket for the distribution of awards. He will be accompanied by Mr. Uday Marshall, Secretary, Nationalized Service Cricket Association, and Mr. Indika, the Treasurer of Nationalized Service Cricket Association. හොඳයි දැන් ඉවරම් අපි 2022 වර්ෂයේ විසයිස ශූරයින්ට සම්මාන ප්‍රදානය කිරීම සඳහා සූදානම් වන එහි ඩිවිෂන් 1 හි අනුශූරතාවයට හිමිකම් කරනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුව මොකදදී හිමිද මේ රාත්‍රී වෙනදී එදින තමයි ඒ ජයග්‍රහණය සතුටු විශ්‍රාම දෙවියකට සියලු පැතුම් බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉටුවන්නගෙන සුබ පැතුමක් ජනසභාව ක්‍රිකට් සංගමය එතුමන් වෙනුවෙන් පිළිගන්නවා. අපි ආරාධනය කරමු නම් ක්‍රිකට් ගෞරවකම්තුමාණන්ගේ හරසර සම්මාන ප්‍රදානය ලබන්නට නවීන් දීපාල් දේවින්ද මගපර්ම ක්‍රිකට් පළමුව දෙවනුව තිබුණා. ජීවිතය පිළිතුරින් කැපකල ඒ උතුම් ජීවිත චරිතය වෙනුවෙන් ආගමී හරසර සම්මාන ප්‍රදානය සිදුවේ. ඊළාම් සංවර්ධන සංස්ථාව නියෝජනය කළ අවසර 25ක් මේ ක්‍රිකට් කමිටු නියෝජනයක් ලබා දුන්නා. කීර්තිමත් නානන්දියේද තවත් නානන්දියේගෙන් ඒ සහෝදරාතුල සුබ කරනවා. උස්තුති සමාන ප්‍රදාන සභාපතිතුම සම්බන්ධ වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් විශාන්ත කපෝතගලුවනේ Full